ඔබ නව රැකියාවකට ජොයින් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔබ මානව සම්පත් ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු අයෙක්ද? එහෙමත් නැත්නම් මානව සම්පත් ක්ෂේත්‍රයට පැමිණීමට සිටින අයෙක්ද? එසේනම් මම හිතන්නේ ඔබට මේ කරුණු ඉතාමත් වැදගත් වෙයි. අපි මුලින්ම බලමු මොකක්ද මේ ප්‍රොබේෂන් පීරියඩ් එක කියන්නේ. ඒ අනුව ප්‍රොබේෂන් පීරියඩ් එක කියන්නේ සේවකයෙක් කොයිතරම් දුරට ආයතනයට සුදුසුද යන්න ඉවලුවේට් කරන කාලය. ඒ වගේම තමයි එහි අනිත් පැතිකඩ තමයි සේවකයාට එම ආයතනය කොයිතරම් දුරට සුදුසුද යන්න මෙහිදී නිගමනයකට එළඹෙන්න තියෙන කාලය තමයි අපි ප්‍රොබේෂන් පීරියඩ් එක කියලා කියන්නේ. මේකෙදි අපි පරිවාස කාලය නමින් සිංහලෙන් හඳුන්වනවා. එතකොට මේ පරිවාස කාලය මාස 3ක්, මාස 6ක් සහ අවුරුද්දක්. මේ ආයතනික කොන්දේසි වලට යටත්ව මේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ආයතනයක සේවකයෙක් ප්‍රොබේෂන් කාලයේදී ඉවත් කිරීම ඒ ආයතනයට හැකි පරිදි සිදු කරන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ කම්කරු නීති අනුව එම සේවකයාව ඉවත් කිරීම සඳහා නිසි පරිදි ක්‍රමවේදයක් අනුගමනය කරලා තියෙනවා. මොකද අපි මේක අන්ෆෙයා විදිහට සිදු කිරීම ලේබර් රූල්ස් වයලේෂන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කොන්ට්‍රැක්ට් පීරියඩ් එකේදී එහෙමත් නැත්නම් ප්‍රොබේෂන් පීරියඩ් එකේදී එම සේවකයාව සේවයෙන් ඉවත් කිරීමට එහෙමත් නැත්නම් ටර්මිනේට් කරන්න ආයතනය සූදානම් වෙනවා නම් මෙහිදී සිදු වෙනවා අනිවාර්යයෙන්ම එම්ප්ලොයිට ලබා දුන් කොන්ට්‍රැක්ට් එකේ කන්ඩිෂන්ස් ෆලෝ කිරීමක් සිදු කරන්න ඕනේ සහ රීසනබල් කේස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි නැචරල් ජස්ටික් කන්ඩිෂන්ස් තියෙන්න ඕනේ. අපි හිතමු සේවකයාගේ අන්බිහේවියර් එක මිස්කන්ඩක්ට් තියෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට් තියෙන්න පුළුවන් සහ ඇටෙන්ඩන්ස් ඉෂුව, පුවර් පර්ෆෝමන්ස් මේ වගේ හේතුත් එක්ක තමයි සේවකයාව අපිට ආයතනයෙන් ඉවත් කිරීමට හැකියාවක් තියෙන්නේ. ඉතින් ප්‍රොබේෂන් පීරියඩ් එකේ ඔයා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ පත්වීම ලිපිය නිවැරදිව කියවන්න. ඒකේ තියෙන ක්ලෝසස් හරියට රීඩ් කරන්න. යම්කිසි දෙයක් ගැන දැනුවත්භාවයක් නැත්නම් අනිවාර්යයෙන්ම ඔබේ මානව සම්පත් අංශය හමු වෙලා ඒ පිළිබඳ දැනුවත් වෙන්න සහ මානව සම්පත් අංශයෙන් ලබා දෙන දැනුවත් කිරීම පිළිබඳ අවබෝධයෙන් සිටින්න සහ ඒ ඊමේල් සේව් කරගන්න, ඔබගේ පර්ෆෝමන්ස් වැඩි කරගන්න සහ ඔබගේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන නෙගෝෂියේෂන් එකකට එන්න. මොකද එහෙමත් නැත්නම් ඔබට ඔබගේ සේවය වැඩි කල් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඉහත මම සඳහන් කරපු කරුණුත් එක්ක. මෙහිදී ටර්මිනේෂන් කාල පරාසය ගැන කතා කරොත් මේකෙදි 1 week ටර්මිනේෂන් එකක්, එහෙම නැත්නම් 2 weeks ටර්මිනේෂන් එකක්, එහෙමත් නැත්නම් ඉමීඩියට්ලි ටර්මිනේෂන් එකක් වෙන්න පුළුවන්. මේක ආයතනයේ විසින් ගත් තීරණයේ ප්‍රතිඵලයක් අනුව සේවකයාට කොයිතරම් කාලයක් ලබා දිය යුතු යන්න ආයතනයට තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒක සේවකයාට ලබා දුන් මේ කොන්ට්‍රැක්ට් එකේ එහෙමත් නැත්නම් අපොයින්ට්මන්ට් ලෙටරේ කන්ඩිෂන්ස් එක්ක ඒ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පරිවාස කාලයේදී එම්ප්ලොයීට රයිට්ස් තියෙනවා. එහිදී ඩිස්ක්‍රිමිනේට් කිරීමක් සිදු වෙන්න බෑ ආයතනය විසින්. ඒ වගේම තමයි එම්ප්ලොයිව අන්ප්‍රොෆෙෂනල් විදිහට සේවයෙන් ඉවත් කරන්න බෑ. සහ ඩියුස් තියෙනවා නම් සැලරි ඩියුස්, අපි හිතමු ETF, EPF සහ සේවකයාට නිවාඩු දින සඳහා ගෙවිය යුතු වැටුප් යම්කිසි වැටුපක් හිමි වෙනවා නම් එය ආයතනය විසින් ගෙවීමට සිදු වෙනවා. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ගත්තොත් ශ්‍රී ලංකාවේ ලේබර් ලෝ එක ගොඩක් ස්ට්‍රික්ට්. හැබැයි ආයතනයේ ඉන්න පරිවාස සේවකයෙක් නෙමෙයි ආයතනයේ ඉන්න ස්ථිර සේවකයෙක් සේවයෙන් ඉවත් කිරීමකදී මේ වගේ පොඩි කන්ඩිෂන්ස් නෙමෙයි, ගොඩක් ස්ට්‍රික්ට් කන්ඩිෂන්ස් වගේක් තියෙනවා. ඒ ටික ෆලෝ කිරීම අනිවාර්ය වෙනවා. මොකද එහෙමත් නැත්නම් අපිට හැමදාම මානව සම්පත් අංශයේ සිටින සේවකයෙක් විදිහට, එහෙමත් නැත්නම් ආයතනයක අයිතිකාරයෙක් විදිහට අපිට හැමදාම ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ කාලය ගත කිරීමක් කිරීමට සිදු වෙනවා. මොකද මේවා ශ්‍රී ලංකාවේ ලේබර් ලෝ එකත් එක්ක තමයි මේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි තවත් මේ වගේ ලේබර් ලෝ සහ ශ්‍රී ලංකාවේ රැකියාවක් සිදු කිරීමේදී ඇතිවෙන ප්‍රායෝගික ගැටලු සහ මානව සම්පත් අංශයක සේවකයෙක් විදිහට සේවය කරන්නේ කොහොමද කියන්න මම ඉදිරියේදී මෙහින් ඔබව දැනුවත් කරනවා. ඉතින් ඔබට මෙම වීඩියෝ යූස්ෆුල් වුණා නම් ලයික් කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.